ගයිස් තව විනාඩියක් බලලා පටන් ගමු. තාම කට්ටිය මදි විනාඩියක් බලලා පටන් ගමු. හරි ගයිස් අපි පටන් ගමු. කට්ටිය නම් මදි වෙනවට කමන්නේ සතිය මැද දවසකින් වෙන්නේ නැති කට්ටිය අඩුයි. ඒකයි මම පොඩක් වෙලා හිටියේ කට්ටිය එනකල්. හරි. එතකොට අද අපි ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කතා කරන්නේ අද ගොඩක් වැදගත් දෙයක්. ගොඩක් වැදගත් දෙයක් කතා කරන්නේ. ඒ වගේම ලොකු දෙයක් කතා කරන්න බලාපොරොත්තු ලොකු පරාසයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ දේවල් ටික ටික උගන්නන්න ඕන හින්දා මම මේ තියෙන එක දෙයක් ඔයාට අද කියලා දෙන්න හදයි. හරිද? ගොඩාක් වැදගත් වෙන දෙයක්. එතකොට ඔයා සාමාන්‍යයෙන් ඔය ට්‍රේඩින් කරන අයගේ අහලා සපෝට් රෙසිස්ටන්ස් ගැන කතා කරනවා. හරි. අපි බලමු. ඉස්සෙල්ලාම බලමු දැන් ඔයා සාමාන්‍යයෙන් වෙබ්සයිට් එකෙන් ආවට පස්සේ මේ වගේනේ පෙන්වන්නේ. ඔයා ආපු ගමන් ඔයා ඉන්නේ අනිවාර්යයෙන්ම ඔයා මෙතන ඉන්නේ ඔරිජිනල් view එකේ. ඔයා නිකම්ම බයිනන්ස් එකට ආවොත් එහෙම ඔයා ඉන්නේ මම බයිනන්ස් එකෙන් කියලා දෙන්නම්. හරි MEXC බයිබිට් ගියත් වෙනසක් නැහැ පොඩ්ඩක් මේ වගේ තමයි තියෙන්නේ. හරිද? එතකොට ඔයා බයිනන්ස් එකට ආවට පස්සේ මේ වගේ තමයි පෙන්වන්නේ. ඔයාට යන්න වෙනවා මෙන්න මේ ට්‍රේඩින් view කියන එකට. හරිද? මොකද ඔරිජිනල් view එකේ ඔයාට chart patterns අඳින්න බෑ. මේකේ මොකුත් chart pattern අඳින්න බෑ. මේකේ කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය පොඩ්ඩක් අඩුයි. එහෙනම් ඔයා යන්න ඕනේ ට්‍රේඩින් view කියන එකට. ට්‍රේඩින් view කියන එකට move වෙන්න ඕනේ. එතකොට ට්‍රේඩින් view එකට move වෙනාට පස්සේ වෙන මෙතන ඔයාලා tool ටික set බලා ගන්න පුළුවන්. හරිද? දැන් මෙතන tool ගොඩාරියක් තියෙනවා හරිද? මේ වගේ tool එන set එකක් තියෙනවා. එතකොට මේ tool අපිට ඉස්සරහට ටිකට ඉගෙන ගමු. මේ භාවිතා කරන්නේ කොහොමද කියලා. මේ එක එක මේ tool වල එක එක වාසි තියෙනවා. හරි? හරි. දැන් tool set එකක්ම තියෙනවා. හරි? මෙතනදී වැඩිපුර භාවිත කරන tool set එකක් තියෙනවා. අපි ඒවෙන් වැඩ කරන හැටි මුලින්ම ඉගෙන ගන්න ඕනේ. හිමීට හරි. හරි. එතකොට දැන් ඊගාවට අපි දැන් ඉතින් අපි candlestick pattern එක ඉගෙන ගත්තානේ. ටිකක් ඉගෙන ගත්තා candlestick pattern එකක් අපි ඉගෙන ගත්තා. candlestick pattern advanced තව ඉගෙන ගන්න ඕනේ. අපි දා candlestick pattern පොඩි ප්‍රමාණයක් අපි ඉගෙන ගත්තා. හරි. එතකොට දැන් අපි මෙහෙම දෙයක් කරොත් දැන් ප්‍රයිස් එක යනවා බිට්කොයින් මම මේ බිට්කොයින් ඕපන් කරලා තියෙන්නේ බිට්කොයින් වල ප්‍රයිස් එක වල පේනවා 1,17,468 යනවා. හරිද? එතකොට මම මෙන්න මෙතනින් මේ මෙන්න මේ පළවෙනි එකේ නෙවෙයි දෙවෙනි එකේ. හරි? දෙවෙනි එකේ මෙන්න මේක මෙන්න මෙතනින් සිලෙක්ට් කරලා මම horizontal line කියන එක අරගෙන ක්ලික් කරනවා. හරිද? එතකොට මෙතන ඔයාලා නිල් පාටින් පෙන්නයි. හරිද? මොන දැන් මම horizontal line කියන එක ක්ලික් කරලා තියෙන්නේ. හරිද? මම මේ horizontal line එක ක්ලික් කරලා අ, මීට කලින් මාකට් එක මේ හැරුණ තැන් ටික තියෙනවනේ. අන්න ඒ තැන් ටික මම පොඩ්ඩක් මාක් කරගන්නවා. හරිද? මෙතන ඇවිල්ලා මාකට් එක කලින් හැරුණ තැනක්. හරිද?
ඊට පස්සේ මෙන්න මෙතනත් මාකට් එක පොඩ්ඩක් කලින් හැරුණ තැන. ඊට පස්සේ මෙතනත් හැරුණ තැනක් ඒක මේ ලයින් එකත් එකමයි තියෙන හින්දා ඒක අඳින්න අවශ්‍යතාවයක් නැහැ. ම්ම්. ඊට පස්සේ මෙන්න මෙතනත් මාකට් එක හැරුණ තැනක්. හරි. මෙන්න මෙතනත් මාකට් එක උඩට හැරුණ තැනක්. හරි. ළඟපාත අපිට තියෙන ඒරියාස්. හරි. මෙන්න මෙතනත් අපේ මාකට් එක උඩට හැරුණ තැන. හරි. දැන් මම ඒ විදිහට මාකට් එක උඩට හැරුණ තැන් පහක් විතර ලකුණු කරගත්තා. හරිද? මාකට් එක උඩට හැරුණ තැන් මම පහක් විතර මේ විදිහට ලකුණු කරගත්තා. එතකොට මම මේ ලකුණු කරගත්තු එකේ තියෙන වැදගත්කම මොකද්ද? මෙන්න මේ අපි මෙන්න මේ වගේ කොයින් එකක ප්‍රයිස් එක මූව් වෙද්දී ඊට පල්ලෙන් මෙන්න මේ හැරෙන තැන් වලට හරිද? හැරෙන තැන් වලට ට්‍රේඩින් වලදී කියන්නේ මේකට කියන්නේ සපෝට් එක කියලා. හරිද? මේකද කියන්නේ සපෝට් එක කියලා. මම ඔයාලට ඉමේජ් වලින් පෙන්නුවොත් ඉමේජස් වලින් බලන්න ට්‍රේඩින් සපෝට් එකක් කියන්නේ මොකක්ද කියලා මේ බලන්න. ඒ වගේ මෙන්න මේ වගේ අර ඩවුන් වෙන තැනකට තමයි ට්‍රෙන්ඩ් එකක් යද්දි ඒ කලින් වෙලා තිබ්බ මේ ඒ ඩවුන් වෙන තැන් වලට තමයි අපි කියන්නේ සපෝට් කියලා. හරිද? එතකොට දැන් මේ සපෝට් එකේ තියෙන වැදගත්කම මොකක්ද? අපි දැන් සපෝට් කියලා නම සපෝට් කියන නම කියනවා. හරිද? සපෝට් කියන එකේ සාමාන්‍ය සපෝට් කියන එකේ සිංහල තේරුම මොකද්ද? සපෝට් කියන්නේ උදව්වක් ගන්නවා කියන එකනේ. හරිද? සපෝට් කියන්නේ උදව්වක් ගන්නගෙන මෙතනදී ඇත්තටම මේ සපෝට් කියන්නේ උදව්වක් ගන්න තැන කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ කොයින් එකේ ප්‍රයිස් එක හොඳට බලන්න අපි මෙහෙම දෙයක් බැලුවොත් මේ බලන්න කලින් සපෝට් එක තිබිලා තියෙදි මෙන්න මෙතන දැන් කොයින් එකේ ප්‍රයිස් එක මේ හරියෙන් එද්දි මෙතන සපෝට් එකක් තිබිලා තියෙනවනේ. ඊට පස්සේ බලන්න මෙතන සපෝට් එකකුත් තිබිලා තියෙනවනේ. බලන්න මෙතන සපෝට් එකේ වැදුනට පස්සේ ටිකක් උඩ ගිහිල්ලා ඊට පස්සේ ආයෙ පල්ලට ඇවිල්ලා ආයෙ මෙන්න මෙතන සපෝට් එකේ වැදිලා තියෙනවා බලන්න මේ. මෙතන සපෝට් එකේ වැදිලා ඊට පස්සේ උඩ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ආයෙ වැටිලා ආයෙ මෙන්න මේ සපෝට් ඒරියා එකේ වැදිලා ආයෙ මේ සපෝට් ඒරියා එකේ වැදිලා ආයෙ උඩ ගිහිල්ලා තියෙනවා. පේනවද? එතකොට ওই සපෝට් එක තියෙන්නේ මෙන්න මේ වගේ වැදගත්කමක්. ඒ කියන්නේ සපෝට් එකකට එද්දි බයස්ලා ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? මාකට් එකක් සපෝට් එකකට එද්දි බයස්ලා ප්‍රමාණය වැඩි වීමේ සම්භාවිතාවයක් තියෙනවා. අන්න එහෙම තමයි ඔය කට්ටිය මාකට් එකක් මෙන්න මෙතනින් හැරෙනවා කියලා නිගමන වලට එළඹෙන්නේ. එතකොට මේක එතකොට දැන් ආයේ මාකට් එක වැටුණොත් මෙන්න මේ හරියේදී බයස්ලා ගොඩක් ඉන්නවා. එතකොට මේ හරියෙන් මාකට් එක හෝල් ඒ කියන්නේ අල්ලන් ඉන්න බැරුව ගියොත් ආයේ බයස්ලා ඉන්නවා මෙන්න මෙතන. හරිද? මෙතනින් මාකට් එක අල්ලන් ඉන්න බැරුව ගියොත් ආයේ බයස්ලා ඉන්නවා මෙන්න මේ ඒරියා එකේ. එතනට ඉදිත් මාකට් එකට අල්ලන් ඉන්න බැරුව ගියොත් ආයේ බයස්ලා ඉන්නවා මෙන්න මේ ඒරියා එකේ. එතනදිත් අල්ලගෙන බැරුව ගියොත් ආයේ බයස්ලා ඉන්නේ මෙන්න මේ ඒරියා එකේ. එතකොට අපි කාටවත් කියන්න බෑ දැන් මෙතනින් හැරෙන්න බෑ කියලා. මොකද මේ ඒරියා එකේ බයස්ලා නැහැ. එතන හැරෙන්න බෑ කියලා. එහෙම එකක් නැහැ. සාමාන්‍යයෙන් මෙතනදී වෙන්නේ මේ ඒරියාවලදී හැරෙන්න තියෙන chance එක වැඩි. හරිද? හැරෙන්න තියෙන සම්භාවිතාවය වැඩිවීමක් වෙන්නේ. හරි. ඒ කියන්නේ අනිත් තැන්වලදී හැරෙන්න බෑ කියලා එකක් නැහැ. හරිද? හොඳට තේරුම් ගන්න. මම කලින්ම කිව්වා මේක ඇවිල්ලා සම්භාවිතාවය සම්බන්ධ දෙයක් තමයි ට්‍රේඩින් කියන්නේ. එතකොට මෙතනදී හැරෙන්න බෑ කියලා දෙයක් නැහැ. දැන් මෙතනින් හැරෙන්න බෑ කියලා දෙයක් නැහැ. එතන සපෝට් එකක් නැහැ කියලා මේ මාකට් එකල මෙතනින් උඩට එන්න බෑ කියලා එකක් නැහැ. එහෙම හැරෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ අපි ලකුණු කරලා තියෙන තැන් වලින් හැරෙන්න තියෙන chance එක වැඩි. ඒ කියන්නේ මේ තැනකින් හැරෙනවා නම් අපිට පුළුවන් මාකට් එක හැරෙනවා කියලා මේ නිගමනයකට එළඹිලා ට්‍රේඩ් එන්ට්‍රි එකට යන්න තියෙන අවස්ථාවලට එළඹෙන්න. හරිද? එතකොට ඔන්න ඒතර සපෝට් එකක් කියන්නේ උඩ යන්න කොයින් එකේ ප්‍රයිස් එකක් උඩ යන්න ගන්න උදව්වක් ගන්න තැනක් තමයි සපෝට් එකක් කියලා කියන්නේ. ඒ උදව්වක් ගන්න ඒරියා එක. ඔයාට මේක සපෝට් ලයින් එකකින් වගේම ඔයාට ඕනම් මේක මේ channel එකකින් දක්වන්නත් පුළුවන් සමහර ලාවට
ඔයාට ඒක ඔයා කැමති නම් ඔයාට පුළුවන් ඒක සාමාන්‍යයෙන් පොඩි channel එකකින් දක්වන්න පුළුවන්. හරි. මේ මෙතන වික් වැදලා තියෙනවනේ. ඒක ඔයා කැමති විදියක් කරලා සාමාන්‍ය සමහර අය channel වලින් ඔන්න ඔය support line ඕන support area එක විදිහට ඔන්න channel එක ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මේ හැරින් ගත්තොත් මෙරීමේ ඔන්න විදිහට ওই channel එකක් විදිහට ගන්න පුළුවන්. හරි. channel එකක් විදිහට හිතන්න පුළුවන්. line එකක් විදිහට හිතන්න නැතුව ඔන්න ඔය විදිහට channel එකක් විදිහට හිතන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට. හරි. ඔන්න ඔය විදිහට. එතකොට මෙන්න මේ areas වලින් බයස්ලා වැඩි වෙන්න මෙන්න මෙතෙන්ට ආවට පස්සේ බයස්ලා වැඩි වෙන්න පුළුවන්. ඒක වැඩිලා මාකට් එක ආයේ උඩට එන්න පුළුවන්. මේ ඒරියා එකෙන් බැරි වුණොත් ආයේ මේ ඒරියා එකෙන් බයස්ලා වැඩි වෙන්න පුළුවන්. මේ ඒරියා එකෙන් බයස්ලා වැඩි වෙන්න පුළුවන්. එතකොට සපෝට් එක තියෙන්නේ අපිට ඔන්න ඔය වගේ වාසියක්. ඉතින් අපිට සපෝට් එකක් කියන එක ගොඩක් වැදගත්. ඉස්සරහට තේරෙයි මාර වැදගත් සපෝට් එකක් කියන්නේ. හරි. ගොඩක් අනිවාර්යෙන්ම දැනගන්න ඕන එකක් සපෝට් කියන්නේ අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ. සපෝට් එක ලොකු වැදගත්කමක් තියෙන සපෝට් කියන මේ දේ. හරිද? හරි. එතකොට මම හිතනවා මේ සපෝට් කියන එක ගැන අදහසක් එන්නද කියලා. මම ආයෙ එකපාරක් කියන සපෝට් කියන්නේ මොකද්ද කියලා. සපෝට් කියන්නේ බයස්ලා. ඒ කියන්නේ කොයින් එකක් හරි කරන්සි එකක් හරි අප් වෙන්නේ බයි කරන කට්ටිය වැඩි වුණොත්. හරිද? මොකක් හරි දෙයක මිල වැඩි වෙන්නේ මොකක් වුණාද? බයි කරන ප්‍රමාණය වැඩි වුණොත්. ඒ කියන්නේ ඒක අරගන්න ප්‍රමාණය වැඩි වෙනවා. ඒතර මේ තියෙන්නේ මේ කොයින් එකේ ප්‍රයිස් කොයින් එක අරගන්න ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් තැන්. කලින් හැරුණ තැන් කියන්නේ ඒවා ඒ ඒරියස් වලින් බයස්ලා වැඩි වෙන්න පුළුවන්. හරිද? එතකොට මේවට අපි කියන්නේ සපෝට් කියලා. අපි ඔළුව අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ. ඔය සපෝට් කියන මතේ මේක අනිවාර්යයෙන්ම වැදගත්. හරි. මේක දන්නේ නැති ට්‍රේඩින් කෙනෙක් ලෝකේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ට්‍රේඩ් කරනවා නම් හරියට ට්‍රේඩ් කරන මිනිස්සෙක් නම් මේක දන්නේ නැති එකෙක් නෑ. හරි. ඒක සාමාන්‍යයෙන් අර ගණිතය කියන එක එකතු කිරීම අඩු කිරීම වගේ තමයි. හරි. අනිවාර්යයෙන්ම අපි දැනගන්න ඕන දෙයක්. ඒ තරමට වැදගත් දෙයක්. හරි. ගණිතය එකතු කිරීම අඩු කිරීම කියන එක මිනිහෙක් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ට්‍රේඩින් වලදී එකතු කිරීම අඩු කිරීම වගේ දෙයක් තමයි මේ සපෝට් කියලා කියන්නේ. හරිද? ඊ වගේම තව එකක් තියෙනවා රෙසිස්ටන්ස්. දැන් මෙන්න මෙතන අපි ඉන්නේ. මම ඊට කලින් අප් වෙලා උඩින් පල්ලට හැරුණ තැන් ටික ගත්තොත් මෙන්න මෙතන එහෙම තැනක්. හරි. දැන් ඔන්න අපි ඉන්නේ ඒ වගේ තැනක ළඟ ඉන්නේ. අය මෙන්න මෙතන ඒ වගේ එකක් තියෙනවා. අය මෙන්න මෙතන ඒ වගේ එකක් තියෙනවා. එතකොට අපිට කතා කරපු එක වගේම අනිත් පැත්ත රෙසිස්ටර්ස්. ඒ කියන්නේ රෙසිස්ටර්ස් කියන එකේ අදහස අර ඉහෙළම තැන වගේ අදහසක් තියෙන. හරිද? ඉහෙළම තැන වගේ අදහසක්. ඉහෙළම තැන වගේ අදහසක් තමයි රෙසිස්ටන්ස් කියන සංකල්පයට තියෙන්නේ. රෙසිස්ටන්ස් එකදී වෙන්නේ රෙසිස්ටන්ස් එහෙකදී තෙල් කරන කට්ටිය විකුණන කට්ටිය වැඩි වෙනවා. ඒතර අපි ඉන්නේ දැන් ඒ වගේ රෙසිස්ටන්ස් ඒරියා එකක ඉන්නේ. අපි ඉන්නේ දැන් විකුණන කට්ටිය වැඩි ඒරියා එකක තමයි අපි මේ ඉන්නේ. හරි. අපිට පේනවා මේ විකුණන කට්ටිය කලින් මෙතන පොඩි මේ විදිහකුත් වෙලා තියෙනවා මේ. අපි ඉන්නේ විකුණන කට්ටිය වැඩි ඒරියා එකක. හරිද? එතකොට මෙන්න මෙතනදී ආයෙ මෙතනින් බැලලත් මාකට් එක උඩ ගියොත් ආයෙ විකුණන කට්ටිය වැඩිපුරම ඉන්නේ මෙන්න මේ ඒරියා එකේ. හරි? එතකොට මේක channel එකක් විදිහට හිතන්න පුළුවන්. හරි? ළඟ ළඟ ඒරියා දෙකක් වගේ තියෙන හින්දා අපිට ඒක channel එකක් විදිහට සාමාන්‍යයෙන් ගන්න පුළුවන්. මෙන්න මේ ඒරියා එකේම ඉන්නවා මාකට් එකේ සේල්ස්ලා සෙට් එකක්. හරි? ඒ කියන්නේ විකුණන කට්ටිය මෙන්න මේ 1,23,000 මෙන්න මේ ඒරියා එකේ විකුණු බිට්කොයින් සෙල් කරන කට්ටිය ලොකු ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයක් මාකට් එකේ ඉන්නවා. හරිද? එතකොට ඔන්න ඕකට ඔන්න ඔය සෙලර්ස්ලා වැඩිපුර ඉන්න ඒරියා එකට අපි කියනවා රෙසිස්ටන්ස් එකක් කියලා. හරිද? ඕකත් දැන් මම මේ කිව්ව දෙක ට්‍රේඩින් වලදී එකතු කිරීම අඩු කිරීම වගේ පුළුවන් වෙනවා. ගණිතය මම අපි කියන අර එකතු කිරීම අඩු කිරීම බයි නෑ ගණිතය බෑනේ. ඒකෙම තමයි රෙසිස්ටන්ස් එකයි සපෝට් එකයි දන්නේ නැත්නම් ට්‍රේඩින් කරන්න බෑ. හරි. මේකේ තියෙන්න ඕනේ බේසික්ම දෙයක්. හරිද? එතකොට දැන්
ඔයා මෙතනදී බලන්න. දැන් ඔයා අපි දැන් ගිය හදී කැන්ඩල් ස්ටිප් පැටර්න් ඉගෙන ගත්තනේ සාමාන්‍යයෙන්. ඔන්න අපි එකෙන් වැඩක් ගන්න අවස්ථාවක් බලමු. ඔන්න බලන්න. මෙතන තියෙන්නේ ඔය තියෙන මොකක්ද? ඔය මොකක්ද? මෙන්න මෙයා නේද ඉන්නේ. මෙයා නේද ඉන්නේ. ඔන්න බලන්න මෙන්න මේ ග්‍රැවිස්ටෝන් ඩොජි. එයා නේද මෙන්න මෙතන ඉන්නේ මේ. බලන්න. එයා රෙසිස්ටන්ස් එකකදී මෙන්න මේ මාකට් එක වැටිලා මෙන්න මේ වැටලා රෙසිස්ටන්ස් එකට ගියාට පස්සේ යාගේ දැන් මෙතන මාකට් එකේදී මෙයාගේ රෙසිස්ටන්ස් එකනේ මේක රෙසිස්ටන්ස් එකක්නේ. අනේ රෙසිස්ටන්ස් එකේදී බලන්න ග්‍රැවිස්ටෝන් ඩොජි එකක් ඇති වෙනවා. බලන්න. ඒ රෙසිස්ටන්ස් එකකදී ඇති වෙනවා මොකද්ද? ආපහු හැරෙයි කියලා හිතන කැන්ඩල් ස්ටික් පැටර්න් එකක්. දැන් රෙසිස්ටන්ස් එකකට ගියාට පස්සේ හැරෙයි කියලා හිතන කැන්ඩල් ස්ටික් පැටර්න් එකක් හැදෙනවා කියන්නේ අපිට මේක හැරෙයි කියලා හිතන තීරණ දෙකක් තියෙනවා. ඇයි? ඇයි දැන් මෙතන ග්‍රැවිස්ටෝන් ලොජික් හැදුනට පස්සේ කාට හරි ට්‍රේඩර් කෙනෙක්ට මේක වැටෙයි කියලා හිතන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඒරියා එකේ සෙලර්ස්ලා වැඩි. මේ බලන්න. දැන් ඔයා බැලලා මේ ටික අමතක කරලා දාන්න දැන් ඈ. ඔයා මෙන්න මේ හැරි මෙන්න මේ කැන්ඩල් එක හැදෙද්දි හිටියානම් ඔයාට පේනවා ඔයා දැන් ඉන්නේ රෙසිස්ටන්ස් ඒරියා එක. රෙසිස්ටන්ස් එකේ ඉන්නේ. ඒ වගේම ඔයාට රෙසිස්ටන්ස් එකේදී ග්‍රැවිස්ටෝන් ඩොජි එකක් ඔයාට හම් වෙනවා. ඒ කියන්නේ ග්‍රැවිස්ටෝන් ඩොජි එකේදී අපි දන්නවා මාකට් එක ඊට පස්සේ අනිත් පැත්තට හැරෙනවා. ඒ කියන්නේ පල්ලට වැටෙන්න ගන්නවා. ඔන්න බලන්න. ඔන්න ඔය විදිහට මාකට් එක වැටෙන්න ගන්නවා. හරි. අන්න එහෙම ඔයාට මේ රෙසිස්ටන්ස් සපෝට් වලින් ඒතකොට එතනින් වාසි දෙකක් තියෙනවා. දැක්කද? දැන් ඔහොම තමයි ඇනලයිස් භාවිතා කරන්න ඕනේ. හරිද? ඔහොම තමයි ඇනලයිස් දැන් ඔය කැන්ඩල්ස්ටික් වගේ දේවල් පවා නිකම් භාවිතා කරන්නේ ඔන්න ඔහොම ඔය වගේ තීරණවත් තමයි අපි ඒවා භාවිතා කරන්නේ. හරි. නිකන් ඔහේ භාවිතා කරන්නේ නැහැ. හරි. ඔන්න ඔය වගේ තීරණත් එක්ක ඔය වගේ පැටර්න් එක තමයි අපි ඒවා තීරණය කරන්නේ. හරිද? එතකොට හරිද? ඊට පස්සේ ඔන්න බලන්න තව එකක් ඈ. ඔන්න බලන්න දැන් ඔයා මෙතන මාකට් එකේ හිටියා නම් ඔයාට තියෙන රෙසිස්ටන්ස් එකක් තමයි ඔයාට දෙන රෙසිස්ටන්ස් එකක් තමයි මෙන්න මෙයා. එකක් එකක් එයා එකක් මෙන්න මෙයා. ආයි මේක රෙසිස්ටන්ස් ඒරියා එකක් වගේ. හරි මෙන්න මේ පළාතම රෙසිස්ටන්ස් ඒරියා. ඒතකොට ඔයා මෙතන මාකට් එකේ හිටියා නම් ඔන්න බලන්න. එතන රෙසිස්ටන්ස් එකේදී මොකද හැදෙන්නේ මේ? ඊවිනින් ස්ටා එකක් හැදෙනව නේද මේ? ඊවිනින් රෙජිස්ටර් එකක් ස්ටා එකක් හැදෙනව නේද? ඒතකොට බලන්න රෙසිස්ටන්ස් එකේදී ඊවිනින් රෙජිස්ටර් එකක් හරි ස්ටා එකක් හරි හැදුනොත් ඔන්න බලන්න. ඔන්න මාකට් එක පල්ලට එනවා දැක්කද? හරිද? ඒ කියන්නේ මෙතනද ඇයි? ඊවිනින් රෙජිස්ටර් ගැන අපි දන්නවා ඊට පස්සේ මාකට් එක පල්ලට වැටෙනවා. ඒ වගේම ඊවිනින් රෙජිස්ටර් එකක් රෙසිස්ටන්ස් එකක හැදෙනවා කියන්නේ එතකොට පල්ලට වැටෙනවා කියලා අපිට සාක්ෂි දෙකක් තියෙනවා. තේරෙනවද? අපිට පල්ලට වැටෙනවා කියලා හිතන්න පුළුවන් දේවල් දෙකක් තියෙන එකක් තමයි මෙතන රෙසිස්ටන්ස් එකක් ඒ වගේම ඊවිනින් රෙජිස්ටර් කියන කැන්ඩල් ස්ටික් පැටර්න් එක තියෙනවා. අන්න එහෙමයි කැන්ඩල් ස්ටික් පැටර්න් වලින් වැඩ ගන්න. හරිද? අපි ඔහේ යන්නම් වාලේව දාන්නේ නැහැ. අපි බලන්න ඕනේ ඒක හැදෙන රෙසිස්ටන්ස් එකකද සපෝට් එකකද කියන එක අපි බලන්න ඕනේ. හරිද? තේරුණාද? අපි බලන්න ඕනේ ඒක හැදෙන්නේ රෙසිස්ටන්ස් එකකද සපෝට් එකකද කියන එක අපි අනිවාර්යෙන්ම විශ්ලේෂණය කරලා පොඩ්ඩක් බලන්න ඕනේ. එහෙම හැදෙනවා නම් අපිට ඒක ඒ දේ වෙයි කියලා හිතන්න සාක්ෂි දෙකක් තියෙනවා. හරි? හරි. හරි. ඊට පස්සේ මම මෙහාට ආවොත් හරි මෙතන බලන්න. දැන් ඔයා කොයින් එකේ මෙන්න මේ හරිය හිටියා නම් මෙතන ඔයා මෙතන හිටියා නම් ඔයාට මෙන්න මේවා සපෝට් නේද? මෙන්න මේ ඔයාට අවිල්ලා මොනවද? මේ වෙල්ල ඔයාට මෙතන සපෝට් channel එකක්ම තියෙනවා. හරි? ඔයා කොයිනේ මෙහෙම හිටියා නම් ඔයාලා බලන්න මේ සපෝට් set එකක්ම තියෙනවා. හරි මෙන්න මෙහෙ සපෝට් තියෙනවා. මෙන්න මෙහෙ සපෝට් ඔයාට තියෙනවා. හරි. එහෙම ඉන්න ඔයාට මෙන්න මෙවිල්ලා
මෙන්න මෙතනදි මොකද්ද තියෙන්නේ මේ ඩ්‍රැගන් ෆ්ලයි ලොජික් එකක් ඇති වෙනවා. ඇති වෙන්නේ කොතනදද? සපෝට් එකේදී ඇති වෙන්නේ. ඩ්‍රැගන් ෆ්ලයි ලොජික් එකක් ඇති වෙනවා. ඩ්‍රැගන් ෆ්ලයි ලොජික් එක ඇති වෙන්නේ කොතනදද? සපෝට් එකේදී. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේක වෙයි කියලා මේ ඩ්‍රැගන් ෆ්ලයි ලොජික් එක වැඩ කරයි කියලා. ඒ කියන්නේ මේ ඩ්‍රැගන් ෆ්ලයි ලොජික් එක හදනවා අපි දන්නවා මොකද්ද වෙන්නේ? මාකට් එක අප් වෙනවා. මේක අප් වෙයි කියලා හිතන්න අපිට සාක්ෂි දෙකක් තියෙනවා. ඇයි? මෙතන ඩ්‍රැගන් ෆ්ලයි ලොජික් එක ඇති වෙනවා. ඒ වගේම මේ ඉන්නේ සපෝට් ඒරියා එකක. මේ ඉන්නේ සපෝට් ඒරියා එක. සපෝට් ඒරියා එකකදී ඩ්‍රැගන් ෆ්ලයි ලොජික් එක ඇති වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට කොයින් එකේ ප්‍රයිස් එක අප් වීගෙන යනවා. හරි. ඔන්න ඔය විදිහට කොයින් එකේ ප්‍රයිස් එක අප් වීගෙන යනවා. හරි. ඔන්න ඔය විදිහට අපිට මාකට් එකක් ඇනලයිස් කරන්න පුළුවන් කැන්ඩල්ස්ටික් පැටර්න් සහ රෙසිස්ටන්ස් සපෝට් එක. හරිද? එතකොට ඔන්න ඔහොමයි කැන්ඩල්ස්ටික් පැටර්න් යූස් කරන්න ඕනේ. හරිද? නිකන් ඔහේ යූස් කරන්නේ නැහැ අපි. මේ විදිහට මොකක් හරි හැමතිස්සෙම මොකක් හෝ හේතුන් තියෙන්න ඕනේ. අපි එහෙම කරන්න හේතුන් තියෙනවා ඇත්තටම. හරිද? ඒ කියන්නේ අපි මෙහෙම කරන්නේ එකම හේතුවක් නෙමෙයි. සමහරවිට හේතු ගොඩාරියක් තියෙනවා නම් තමයි අපේ නිර්වද්‍යතාවය හරියන්නේ ගොඩක්. අපේ ට්‍රේඩ් එක ගොඩක් හරියන්නේ ඒ දේ වෙන්න හේතු ගොඩාරියක් තියෙනවා නම්. හරිද? ඒකින්ද මේ හොඳට අවධානයෙන් මේ ට්‍රේඩ් කරද්දී මේ අපි මේවා දිහා බලන්න ඕනේ. හරි? හරි. එතකොට හරි මම සෙට් එකක්ම කතා කරා. මෙතන ලෝන් ලෙඩ් ඩොජ් එකක් තියෙනවා බලන්න. ඔයා මෙහෙම කොයින් එකේ ඉද්දි ඔයා මෙන්න මෙහෙ හරි ඉද්දි ඔයාට පේනවා මෙන්න මෙතන රෙසිස්ටන්ස් තියෙනවා. රෙසිස්ටන්ස් සෙට් එකක්ම තියෙනවා. හරි. ඔයාලා අන්න ඒ විදිහට රෙසිස්ටන්ස් සෙට් එකක්ම තියෙද්දි මෙතන බලන්න එන්න ගොඩාරියක් ලොකු ලෝන් ලෙග් ඩොජ් එකක් ඇති වෙනවා මෙන්න මේ විදිහට. ලෝන් ලෙග් ඩොජ් එකක් ඇති වෙනවා මෙන්න මේ විදිහට බලන්න. මේ විදිහට ලෝන් ලෙග් ඩොජ් එකක් ඇති වෙනවා. ඊට පස්සේ බලන්න මාකට් එක ඔන්න බලන්න ඒ රෙසිස්ටන්ස් එකෙනුයි ලෝන් ලෙඩ් ඩොජ් එකෙනුයි පස්සේ මේ විදිහට මාකට් එක බිමට වැටෙනවා. හරිද? ඔන්න ඔය විදිහට අපිට අර කැන්ඩල්ස්ටික් පැටර්න් රෙසිස්ටන්ස් සපෝට් එක ඇනලයිස් කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. මොකද්ද ආයෙ මතක කරන්න රෙසිස්ටන්ස් එකක් කියන්නේ මොකද්ද? මාකට් එකේදී සෙලර්ස්ලා වැඩි. ඒක ඇති වෙන්නේ අපි ඉන්නකොට වඩා උඩදී හැරිලා ආපු තැන් තමයි රෙසිස්ටන්ස් කියන්නේ. සපෝට් කියන්නේ කලින් ඩවුන් වෙලා අප් වෙන්න අප් වුණ තැන්. හරි ඇතර කියනවා පල්ලෙන් හැරුණ තැන්. ඒවට කියනවා සපෝට් කියලා. ඒ වැඩි බයස්ලා වැඩි. සපෝට් එකේදී බයස්ලා වැඩි, රෙසිස්ටන්ස් එකේදී සෙලර්ස්ලා වැඩි. හරි ඕක ඔයාලට දැන් තේරෙනවද මේකේ හෙන්න සරල දෙයක් වගේ කියලා. ඕකෙන් මාකට් එක පුදුම වැඩක් අපි ගන්න. හරිද? ට්‍රේඩර්ස්ලා මාර වැඩක් ගන්නවා රෙසිස්ටන්ස් සපෝට් කියන සීන් එක භාවිතා කරලා ඒක අනිවාර්යෙන්ම ඔළුවේ තියෙන්න ඕනේ. මේක නැත්තම් ඉතින් ට්‍රේඩින් කරන්න බෑ. මේක තේරෙන්නේ නැත්නම් ට්‍රේඩින් කරන්න බෑ. හරි. මේක තේරෙන්නේ නැත්නම් ට්‍රේඩින් කරන්න එපා. අමාරුයි වැටේ අනිවාර්යෙන්ම මේක තේරෙන්න ඕනේ. හරි. හරි සරල දෙයක්. හරි. ඉතාලම සරල දෙයක් අපිට මේක තේරුම් ගන්න බැයි නම් ට්‍රේඩින් කරන්න එපා. ඒක හරිම භයානකයි. හරි. අ මට ඇත්තටම අද දවසේ මගේ ටාගට් එකේ තිබුණ රෙසිස්ටන්ස් සපෝට් කියන එක පැහැදිලි කරන්න. ඒ රෙසිස්ටන්ස් සපෝට් කියන ඒවා කියන concept එක අපි කොහොමද කැන්ඩල්ස්ටික් එක භාවිතා කරන්නේ කැන්ඩල්ස්ටික් ඇනලයිස් එක භාවිතා කරන්න කියලාත් මම පැහැදිලි කරා. එතකොට අපිට දැන් ඉස්සරහට ට්‍රේඩ් කරන්න සෑහෙන දැනුමක් ගන්න ඕන
මූලික දේවල් ටිකක් අපි අද ඉගෙන ගත්තා. රෙසිස්ටන්ස් සපෝට් සහ රෙසිස්ටන්ස් සපෝට් කොහොමද කැනලිස්ටික් ඇනලයිස් පැටර්න්ස් එක යූස් කරන්නේ කියලා. හරි. ඒතර අද සෙෂන් එකම වැඩිලා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද සෙෂන් එක මේ වගේ ෂෝට් සෙෂන් එකක් තමයි කරන්නේ. මේක ඔළුවේ තියාගන්න. මම හිතනවා අදහස වලට යන්නේ නැති කියලා. මොනවාරි තේරුම් නැත්නම් ගෲප් එකේ හරි දාලා අහන්න අපි අනිවාර්යයෙන්ම පැහැදිලි කරනවා. එහෙනම් guys හැමෝටම good night. අපි ආය අපි හම්බෙමු සෙනසුරාදා හෝ ඉරිදා සෙෂන් එකකින් ලොකු සෙෂන් එකකින්. මේක ෂෝට් සෙෂන් එකක්. මම හිතනවා මේ රෙසිස්ටන්ස් සපෝට් තේරෙන්නේ නැති කියලා. එතකොට අද සෙෂන් එකට ආපු කට්ටියට මේකේ ලොකු වාසිය හම්බෙයි. අනිත් අයට මේක එතකොට හරියට ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ ඇත්තටම. මම හිතනවා අද මේක හොඳටම පැහැදිලි වෙන්නේ නැති කියලා. මම මේක සෙනසුරාදා ඉරිදා කරන්න ගියොත් එතන කරලා ඊට පස්සේ දැන් එතනදී ඕගොල්ලොන්ට ඒතර මේ අර විෂය කරුණු ප්‍රමාණය වැඩි වෙනවනේ. මෙහෙම නිවාඩු දවසක මේ වගේ වැදගත් දෙයක් ඉගෙන ගත්තාම මේක ටක් ගාලා ඔලුවට යනවා. හති දවසක හරි මේව ඉගෙන ගත්තාම මේ ටක් ගාලා පොඩි දෙයක්නේ ඔලුවට යනවා. ඒක මම තීරණය කළා. අද මෙහෙම පොඩි ක්ලාස් එකක් කරේ. එතකොට දැන් මේ තියරිත් එක්ක අපි සෙනසුරාදා ඉරිදා අපේ පැය එකමාරක වගේ ලොකු සෙෂන් එකකට යන්. එතකොට අපිට පුළුවන් මේ ටෙක්නිකල් ඇනලයිස් පාර්ට් එකේ දේවල් ටිකක් කතා කරගෙන අපිට තව වැදගත් වෙන දේවල් ඉස්සරහට කතා කරගෙන යන්න. එහෙනම් guys හැමෝටම good night. මේකේ රෙකෝඩින් එකක් දෙනවද නැද්ද කියලා අපි තීරණය කරන්න පස්සේ දැන්ට තීරණේ රෙකෝඩින් එකක් දෙන්නේ නැහැ කියන එක අපි බලමු. එහෙනම් guys good night හැමෝටම. අපි සෙනසුරා ඊගාව සෙෂන් එක තියෙන දවස මම group එකේ දාන්නම්. හරි guys bye. එහෙනම් good night.